හදමු අපේ evening කිරි කෝපි එක. okay so කොට කලින් රිලීස් කරන්න water group head එකේ සේ water එක අයින් කරලා එන්න එක පිහදාලා මෙන්න එහෙම ස්කේල් එකට තියලා ස්කේල් එක 0 කරගෙන කලින් එකේ ජහුවනේ වලකින් මෙන්න මේ දෙකේ නම් දෙක හේතු කියලා තිබ්බනේ මේ දෙක දන්නවනේ මේ දෙක ගැන දන්නේ නැත්නම් කලින් වීඩියෝ එක බලන්න දැන් තියෙනවා මේක දැන් කට්ටිය කියන්න බලන්න මෙන්න මේකේ නම මේක තමයි okay ගණන් ගන්න මේ මේක හැටි මොකද මේ තාම කෝසින් shift එකේ නෙමෙයි මේ කොපි මේ මොනවාද ගිහිල්ලා කළු වෙලා තියෙන්නේ දැන් මේක උදේට දාලා මල් කෑල්ල වගේ තියෙනවා හරිද so make sure 0 කරගන්න දැන් 0 වෙලා තියෙනවා okay so අද අපි ගාව තියෙන Ethiopian beans මෙන්න මේකට දාලා තියෙන Ethiopian beans so ඉතියෝපියාවේ තියෙන හොඳ beans හරිද ඒ කියන්නේ පොඩ්ඩක් හොඳයි මොකද ඒ උන්නත අංශය හොඳ නිසා. හරි. ඒක වැඩක් නැහැ. අද මගේ calibration එක 19යි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගොම් හරිය exactly 19ක් ගන්න ඕන කියලා එකක් නැහැ. පොඩ බලන්න මෙන්න මේක distribute එක තෙත් වෙලාද කියලා නැත්නම් ඒක දාලා කරකවද්දි මේ වතුර පාරවල් එනවා. මේකත් බලන්න. මම හැම වෙලේම මෙන්න මෙහෙම කරනවා නේ. එතකොට මේක වතුර තියනවා නම් මෙතන හිටිනවා. හරිද? වතුර නේ. හරිද? පොඩි හાર્ඩ් ටැම්ප් එකක් දීලා මේක් ෂුවර් කරගන්න වතුර රිලීස් කරා නේද කියලා. අන්න ඊට පස්සේ මලක් කරලා මෙන්න මෙහෙම දාලා දාන්න තියෙනවා. Okay. Wow. මේක ස්ටොප් අඩුයි ගාවි. මෙන්න අපේ අලුත් සුදු පුතා. Say hi. Say hi. There you go. Very nice. හරිය තියලා හරකෙක් වගේ. කලින් කිය වගේම මේකෙත් මිල්ක් එකට කලව ගන්නවා. හරි බෂෝ. දැන් බර්න් වෙච්ච මිල්ක් එකක් තියෙන්නේ. alright. මිල්ක් බර්න් වුණාම කරන්න පුළුවන් ට්‍රික් එකක් තමයි මේ වගේ තව පිට් එකක් අරගෙන මේක මිල්ක් එක හොඳයි යාර. සිල්කි මිල්ක් එකක් තියෙනවා. එහෙනම් මේ පිචර්ස් දෙකෙන් පොඩ්ඩක් මාරු කරගන්න. okay. දැන් බලන්න පුතේ ලස්සන අපි හදමු මෙන්න මේක එළියට ගිහිල්ලා low budget swan කෙනෙක් කරනවා අවුලක් නැහැ ඊළ බලමු අම්මා ඒක මේ බෙරි රහයියා nice